මේ තියෙන්නේ ශ්‍රී ලංකා සර්ට් එමත් නැත්නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිල Facebook පිටුවෙහි පළ කරන ලද පෝස්ට් එකක්. මේ පෝස්ට් එක සාරාංශ කරලා මම කිව්වොත් මේකේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් විදිහට AI වීඩියෝ භාවිතා කරමින් මුදල් ලබා ගැනීමක් සම්බන්ධව. මේ පිළිබඳව මම හොයාගත්ත කරුණු කිහිපයක් මම ඔයාලත් එක්ක දැන් ෂෙයා කරගන්න කැමතියි. ඉතින් මේ තියෙන්නේ මීට සති 3කට කලින් මේ විදියට ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාගේ මුහුණ භාවිතා කරමින් ව්‍යාජ වෙබ් අඩවියකට මුදල් ඉන්වෙස්ට් කරන්න කියලා යන පෝස්ට් එකක්. මේකෙන් ඔයාලව ඒ සයිට් එකට රීඩිරෙක්ට් කරලා ඔයාලගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම තමයි ඒ විදියට වෙන්නේ. මේ තියෙන්නේ ඒ ස්ක්‍රීන්ෂොට්ස්. ඒ වගේම විශේෂයෙන්ම මේ සයිට් එකේ අපිට ප්‍රසිද්ධ පුද්ගලයන් මේක අනුමත කරනවා කියලා ව්‍යාජ ලෙස හදපු කමෙන්ට්ස් එහෙමත් අපිට බලා ගන්න ලැබුණා. කොහොම වුණත් මේ සයිට් එක මේ වෙනකොට ඩවුන් කරලා තියෙනවා. ඒ වගේම අපි මේ පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් එකට මීට සති 3කට කලින් දැනුවත් කරා. ඉතින් මේ වගේ දෙයක් ඔයා දැනගත්තොත් මුලින්ම කරන්න ඕන මේ ඇඩ් එක ක්ලික් කරන්න කලින් මේක AI වීඩියෝ එකක්ද නැද්ද කියලා මුලින්ම ඔයා බලන්න ඕන. දෙවෙනි එක ඔයා මේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න ඕන මේ ප්‍රොෆයිල් එක කොයි වගේ ප්‍රොෆයිල් එකක්ද කියලා. තුන්වෙනි එක මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඕන මේක හොඳ වෙබ්සයිට් එකක්ද නැත්නම් ව්‍යාජ ලෙස සකස් කරපු වෙබ්සයිට් එකක්ද කියලා. මේක ඔයාට ස්කෑම් එකක් ලෙස හැඟෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ ඒක ඉග්නෝර් කරන එක. නැත්නම් ඔයාට ස්කෑම් එකක් කියලා ෂුවර් නම් ඔයාට පුළුවන් සර්ට් එකට මේ පිළිබඳව පැමිණිල්ලක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපිව අදම ෆලෝ කරලා තියාගන්න. තවත් ස්කෑම් එකකින් අපි හමු.